මෙන්න මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දෙන්න තමයි හදන්නේ. ඉතින් එයා අහලා තියෙන මම යූස් කරපු වියානා ලිප්ස්ටික් ෂේඩ් එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි මම යූස් කරේ. වියානා වෙල්වට් මැට් එකේ number 1 art girl කියන ෂේඩ් එක. ඉතින් මේක හරිම පින්ක් ෂේඩ් එකක්. හැබැයි මේක මම ඒ වීඩියෝ එකේ යූස් කරලා තියෙන්නේ ලිප් ලයින් එකක් එක්ක. ඉතින් මේක මේ විදිහේ පාටක් තමා මේකට තියෙන්නේ. ඉතින් මම දැන් ඇප්ලයි කරන් ඉන්නත් මේක. හැබැයි මේකේ ඩිෆරන්ස් එකක් ඔයාලට පේනවා ඇති. මේක ගොඩක් ඔරෙන්ජ් පැත්තට නියුඩ් පැත්තට බරයි. මේක පින්කි හරිම ලස්සන ෂේඩ් එකක් තියෙන ලිප්ස්ටික් ලිප් ග්ලොස් එකක් එහෙම නැත්නම් ලිප් ලයින් එකක් නැතුව යූස් කරොත් මේකේ එන්නේ මේ වගේ ෂේඩ් එකක්. මේක හරිම මැට් වෙල්වට් ෂේඩ් එකක් ගොඩක් වෙලා තියෙනවා. ඉතින් මම එදා මේකට යූස් කරා මෙන්න මේ ලිප් ලයින් එක. මේක රෝස්බෙරි එකේ ලිප් ලයින් එකක්. මේකේ ඇත්තටම ෂේඩ් එක නම් පේන්නේ නැහැ. හැබැයි මේකේ ඔයාලට පේනවා ඇති ඔරෙන්ජ් ෂේඩ් එකක් තියෙන්නේ. මෙන්න මේ වගේ ඔරෙන්ජ් ෂේඩ් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ ඔරෙන්ජ් ෂේඩ් එක ඇප්ලයි කරලා තමයි මම මේ ලිප් ස්ටික් එක ඇප්ලයි කරේ. ඒ නිසා තමයි අර ඔරෙන්ජ් නියුඩ් පැත්තට බර පින්ක් මික්ස් වෙච්ච ලුක් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මම ෆලෝ කරලා තියාගන්න. ඔයාලට බලන්න ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you for watching. Bye.